සුබ දවසක් සියලු දෙනාටම. සුපුරුදු පරිදි අදත් අපි පාඩම පටන් ගන්නයි සූදානම් වෙන්නේ. මීට කලින් අපි කතා කරගෙන ගියා මේ දයදෙන අවස්ථාව නැත්නම් ආටිකල්ස් වල දයදෙන අවස්ථාව ගැන කතා කරගෙන ගියා. අද මේකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ අපි කොහොමද මේ an භාවිතා කරන්න කියන එක. මෙතන තියෙනවා when the noun is indefinite we use aon in front of the singular noun. when the noun is indefinite නාම පදයක් අවිනිශ්චිත වූ විට එම නාම පද වලට මුලින් a හෝ n අපි භාවිතා කරනවා. අපි බලමු පොඩ්ඩක් මේ a කොහටද භාවිතා කරන්නේ n කොහටද භාවිතා කරන්නේ කියලා බලමු පොඩ්ඩක්. මෙතන තියෙනවා a tree, a dog, a doctor, a school, a river. අපි ගත්තොත් සිංහලෙන් ගත්තොත් a tree කියවම ගසක් නේද? ගසක්, a dog බල්ලෙක්, a doctor වෛද්‍යවරයෙක්, a school පාසලක්, a river ගඟක්. මේ අපි කියවට පස්සේ a tree කියවට පස්සේ අපිට පැහැදිලි නෑ මොන ගසද කියන එක පැහැදිලි නෑ. අපි කියන්නේ ගසක් කියන එක විතර අපි මෙතන අදහස් කරන්නේ. එතකොට මේ විතන් වලදී අපි අරන් තියෙනවා. ඊළඟට මේ පැත්තේ තියෙනවා බලමු මෙතන තියෙනවා apple එකට දාලා තියෙන්නේ an apple කියන්නේ an apple, an elephant, an island, an owl, an umbrella. එතකොට මෙතන තියෙනවා ඉංග්‍රීසි වල ගත්තාම මෙන්න මේ ටික a, e, i, o, u මේවට කියනවා vowels නැත්නම් ස්වර අකුරු කියලා කියනවා. ඒ කියන්නේ නාම පදයක ආරම්භක අකුර මුලින්ම තියෙන අකුර ස්වර අකුරක් වුණොත් ඒ තැන්වලදී අපි n කියලා භාවිතා වෙනවා. හැබැයි ඒ තරක් නෙමෙයි මෙතන නාම පදයේ අකුර ස්වර අකුරක් තිබ්බටමත් එන්නේ දෙන්නේ නැහැ. එතින්දී අපිට බලන්න වෙනවා මේකේ සවුන්ඩ් එකත් එක්ක. උදාහරණයකට මෙතන තියෙනවා අපි umbrella කියනකොට n umbrella කියලා නම් තියෙනවා නේද? ඊට පස්සේ අපි university කියනකොට මෙතන u අකුර වවල් වුණාට මේකේ ස්වර શબ્දයක් නැහැ. ඒ කියන්නේ ස්වර අකුරක් වුණාට ස්වර શબ્දයක් නැහැ. ඒ නිසා තමයි අපි යුනිවර්සිටි කරන් යුනිවර්සිටි කියලා අරන් තියෙන්නේ. ඒ වගේම මේ අපි එතන an hour පැයක් කියලා කියනකොට an hour කියලා අරන් දෙනවා. මේ එච් අකුර කියවෙන්නෙත් නැහැ. මේක සවුන්ඩ් එක නැහැ. එතකොට එච් අකුර කියන්න තමයි hour කියලා කියන්නේ. එතකොට an hour කියලා අරන් තියෙනවා. එතන මෙතන house කියනකොට a house එච් අකුර මෙතනත් තියෙන හැබැයි කියන්නේ house හා. එතන ස්වර શબ્දයක් නැහැ. ඒ නිසා a house කියලා අපි ගන්නවා. එතකොට මෙතනදී අපිට බලන්න වෙන්නේ මෙන්න මේ නාම පද වලට මුලින් an දානකොට නාම පදේ මෙතන විශේෂයෙන් නාම පදයේ අකුර ස්වර අකුරක් තිබ්බටමත් දැන් දාන්න ඒක හොඳට බලා ගන්න. සද්දෙත් ඒ කියන්නේ අකුර ශබ්ද වෙන විදිහත් එක්ක බලලා තමයි ඒ දැන්න දාන්න කියන එක තීරණය කරන්න දෙන්නේ. විශේෂයෙන් මේ අවස්ථාව ගැන සැලකිලිමත් වෙන්න. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි මේ ආටිකල් ගැන භාවිතා කරන හැටි කතා කරන්න වෙන්නේ. අදින් මේ ආටිකල් ගැන නැත්නම් පෙර පද ගැන අපි කතා කරන මෙතනින් අවසන් වෙනවා. ඉදිරියේදී නැවත අලුත් පාඩමකින් අපි හමු වෙමු. Yes, here today we are discussing how to use aon in front of a singular noun. Especially when we use aon, we use aon is here you can see when the noun is indefinite. When the noun is indefinite, we have to use aon in front of a singular noun. You have to understand here. It must be an indefinite noun as well as it is a singular noun. Then we have to use aon. Here you can say a tree, a dog, a doctor, a school, a river. When you think about these letters, an apple, an elephant, an island, an owl, an umbrella. You can see here A, E, I, O, U. They are vowels. So that is why we use N in front of these nouns. But when we say our, the H is there, but we don't pronounce it. That is why we have to pay attention for not only for the letter, but for the pronunciation. That is why I say an hour, not hour. It should be an hour. Here you can see university is a university. That here umbrella, the vowel sound and letter both there. So that is why I say an umbrella. But when it comes to university, vowel letter is there, but the pronunciation is not there. So house. This is the way we use aon in front of a singular noun. With the hope of having another new lesson, I end up today's lesson. Thank you very much.